කොහොමද ඔයාලට? අද මම මේ බෑග් එක මහන්න තමයි ඔන්න හදන්නේ. ඉතින් මේ බෑග් එක මහන්න ගොඩක් ලේසි. ඇත්තටම මම මේක අද ඔයාලට අරගෙන ආවේ ඉදිරියේදී ස්කූල් බෑග් එකක් මහන්නේ කොහොමද කියලා ඔයාලට සරලව මූලික දැනුම මේකෙන් අරගන්න පුළුවන් නිසායි. මම මැටීරියල් එක මේ විදිහට දෙකට නමාගෙන තමයි මම ලකුණු කරගන්නේ. දිග අඟල් 7.5කුත් ඒ වගේම පළල අඟල් 9කුත් මම මේ විදිහට ලකුණු කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ කෙළවර තියනවා නේද? ඉහළ කොටසේ මෙන්න මේ කෙළවරේ ඉඳන් ඇතුල් පැත්තට මෙන්න මේ විදිහට අඟලක තරම් ප්‍රමාණයකින් මෙන්න මේ විදිහට ලකුණු කරලා මේ දෙපැත්තම අඟලක තරම් ප්‍රමාණය ලකුණු කරලා දෙපැත්තම හැඩ කරගන්නවා. ඉතින් ඒ වගේම පහළ කොටසෙත් මේ විදිහට මම හැඩ කරගන්නවා. ඉතින් දැන් අපි මේක නමාගෙනනේ කපාගත්තේ. එතකොට අපිට මේකේ කොටස් දෙකක් මේ විදිහට ගන්න පුළුවන්. මම මේ කරන්නේ නමාගෙනනේ අපි මිමින් අරගෙන මේ විදිහට කපාගත්තේ. මේ නැමුම් පාරෙන් මේ විදිහට මේ කොටස් දෙක වෙන් කරගන්නවා. ඉතින් ඊට පස්සේ මේ පළු දෙක මේ විදිහට අරගෙන මේ පළු දෙකේම ඉහළ සහ පහළ කොටසේ මේ විදිහට හරි මැදින් නමලා කට් මාක් දෙකක් දාගන්න ඕන කොටස් දෙකේම. ඊට පස්සේ මේ විදිහට ටේප් එක අරගෙන මුලින්ම බලන්න ඕන ඔයා කොහොමද බෑග් එකේ ෂිප් එක කොයිතරම් ප්‍රමාණයක් ගන්නවද, එතකොට බෑග් එකේ අඩිය කොටස සඳහා කොයිතරම් ප්‍රමාණයක් ගන්නවද කියලා ටේප් එක තියලා මැනලා බලලා මේ විදිහට වටේට අවශ්‍ය වෙන කොටස මම කපා ගන්නවා. මම මෙතන නම් අඟල් 16මාරක් අරන් තියෙනවා. ඉතින් ඔයාලට කැමති විදිහට බෑග් එකේ අඩිය කොටස අඩි වැඩි කරගන්න පුළුවන්. ඉතින් බෑග් එකේ අඩිය ප්‍රමාණයත් ඔයාට ඕන නම් පළල ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම අඟල් 4ක් තමයි බෑග් එකේ අඩියේ පළල ප්‍රමාණය විදියට අරගත්තේ. ඊට පස්සේ මම මේ උඩ කොටසට ටේප් එක තියලා වටේට බලන්නේ ෂිප් එක අල්ලන්න කොයිතරම් කොටසක් අවශ්‍ය වෙනවද කියලා. ඉතින් මම මේ විදිහට ටේප් එක තියලා ෂිප් එකට අවශ්‍ය මිමි ප්‍රමාණය ලකුණු කරගත්තේ. ඒ ලකුණු කරගත තැන ලකුණක් යොදා ගන්න ඕන. මොකද මහන්තේ අපිට මහන්න ලේසි වෙන්න මේ විදිහට ෂිප් එක තියෙන තැන කට් මාක් එකක් හරි කමන්නේ දාගන්න නම් ගොඩක් හොඳයි. ඉතින් ඊට පස්සේ මම ෂිප් එක අල්ලන්න අවශ්‍ය කරන කොටස් දෙකක් මේ විදිහට කපා ගන්නවා. පළල විදිහට අඟල් 1.5ක පටි කොටස් දෙකක් මේ විදිහට මම කපා ගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට බෑග් එකේ ප්‍රධාන පළු කොටස තියනවානේ. ඒ කොටසට වැඩිය ටිකක් අඩුව මේ වගේ කොටසක් කපා ගන්නවා බෑග් එකේ ඉදිරිපස පොකට් කොටස සඳහා. ඉතින් ඒකට නම් මම මිමි අරගත්තේ නෑ. ඒකට මම ගත්තේ බෑග් එකේ ප්‍රධාන පළුවට වැඩිය මේ විදිහට තියලා කොටසක් කපා ගත්තේ. ඉතින් ඒ පොකට් කොටසේ අර බෑග් එකේ ප්‍රධාන පළු කොටස් දෙකේ කෙරවල දෙක අඟලක් ලකුණු කරලා හැඩ කරගත්තා වගේම පොකට් කොටසෙත් ඒ විදිහටම හැඩ කරලා කපා ගන්නවා. ඒ වගේම පොකට් කොටසෙත් හරි මැද දෙකට නමලා කට් මාක් එකක් දාගන්න ඕන. දැන් මම මේ අඩිර උඩ තියලා පොකට් කොටසේ කොයි හරියෙන්ද ෂිප් කොටස සම්බන්ධ කරගන්නේ කියලා තමයි මේ ලකුණු කරගන්නේ.
ඉතින් ඒක නම් ඔයාට අවශ්‍ය විදිහට කරගන්න පුළුවන්. මොකද බෑග් එකේ පොකට් කොටසේ අඩිය කොටස අවසන් වෙන්නේ කොතනින්ද? එතකොට එතන ඉඳන් තමයි ෂිප් කොටස සම්බන්ධ වෙන්නේ. ඒ කොටස මේ පොකට් කොටසේ සලකුණු කරගන්න ඕන වෙනවා. ඉතින් ලකුණු කරගන්නට වැඩිය කට් මාක් එකක් දාගන්න එක හොඳ නිසා මම මේ විදියට කට් මාක් දාගන්නවා. ඉතින් පොකට් කොටසේ මේ විදියට අඟල් දෙකක් ලකුණු කරලා තියෙනවා පහළ ඉඳන් ඉහළට. ඉතින් ඒ ලකුණු කරලා තියෙන කට් මාක් එක දාලා තියෙන්නේ එතන ඉඳන් පහළට තමයි බෑග් එකේ අඩිය කොටස මම සම්බන්ධ කරගන්නේ පොකට් කොටසට. ඉතින් මේ විදියට මම කට් මාක් දාගන්නවා. එතනින් ඉහළ තමයි පොකට් කොටසේ ෂිප් කොටස සම්බන්ධ කරගන්නේ. ඉතින් මම ප්‍රධාන බෑග් පළලේ අඩිය කොටස සඳහා අඟල් 4ක පළල සහිත මෙන්න මේ විදිහේ කොටසක් කපාගෙන තියෙනවා. ඉතින් ඒ කොටසත් මේ විදිහට දෙකට මැදින් නමලා කට් මාක් එකක් දාගන්න ඕන දෙපැත්තේ. ඉතින් මේ තියෙන බෑග් එකේ ප්‍රධාන පළු කොටසේ ෂිප් එක සඳහා ෂිප් එක සම්බන්ධ කර ගැනීම සඳහා කපාගත්ත කොටස් දෙක මේ විදිහට මම මුලින්ම පොකට් කොටසේ ෂිප් කොටසට මෙන්න මේ විදිහට ෂිප් හෙඩ් එක දාගන්නවා. ඉතින් මම මුලින්ම පොකට් කොටසේ අඩිය කොටස සඳහා කපාගත්ත කොටස මේ විදිහට පොකට් කොටසේ ෂිප් කොටසට මෙන්න මේ විදිහට දෙපැත්ත සම්බන්ධ කරගන්නවා. මට අර මුලින් කියන්න බැරි වුණා පොකට් කොටසට මේ ෂිප් කොටසේ දෙපැත්තට කොටස් දෙකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක කෙලින්ම අපි බෑග් එකටයි පොකට් කොටසේ ඉදිරිපස පළුවටයි සම්බන්ධ කරන නිසා. ඊට පස්සේ මේ විදිහට ෂිප් එක දෙකට මැදින් නමලා ෂිප් එකේ හරි මැදත් ලකුණු කරගන්න ඕන දෙපැත්තම. ඒ වගේම පොකට් කොටසේ මේ විදිහට ෂිප් අඩිය කොටසෙත් මේ විදිහට දෙපැත්ත කට් මාක් එකක් දාගන්න ඕන. ඊට පස්සේ පොකට් කොටස අරගෙන මෙන්න මේ විදිහට එක අර ලකුණු කරගත්ත තැන්වලට මේ විදිහට ෂිප් එකේ කෙළවර තියලා වටේට මහගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට හොඳ පිට තියලා තමයි මහගන්නේ. ඉතින් ආධුනික කෙනෙක් නම් ඔයාට පුළුවන් පින් කරගෙන මහගන්න. එතකොට වරදින්න නැතුව මහගන්න පුළුවන්. ඉතින් ඔයා හරියටම මිමි අරගත්තා නම් මේ විදිහට වරදින්න නැතුව කට් මාක් වලට මේ විදිහට ගානටම එනවා.
අනේ ඉතින් දැන් පොකට් කොටසේ වැඩ නම් ඉවරයි. ඉතින් පොකට් කොටස මහගත්තට පස්සේ මෙන්න මේ විදියට ෂිප් එකේ දාඩි කෙලින් මේ විදියට මහගන්න ඕනේ. ඊට පස්සේ මම මේ විදියට බෑග් එකේ ඉදිරිපස ප්‍රධාන පළුවට මෙන්න මේ විදියට පොකට් කොටස තියලා මුලින්ම ඇඳ ගන්නවා. ඇඳගෙන තමයි මෙන්න මේ විදියට ෂිප් කොටස මෙන්න මේ විදියට තියලා මම මේ තියලා තියෙන්නේ කන පිට පැත්ත තමයි මම මේ මහගෙන යන්නේ. ඉතින් මුලින්ම මම ඇඳගෙන තමයි හැඩේ මුලින්ම ඇඳගෙන තමයි මේ විදියට තියලා මහගෙන යන්නේ. ඉතින් මේ විදියට මහගෙන යද්දි මෙන්න මේ විදියට ෂිප් එක ඉවර වෙන තැන අපි ලකුණු කරගත්ත තැන් හරියටම ගානට එනවා. ඉතින් ඒ විදියට වටේටම මහගෙන යනවා. ඉතින් මුලින්ම මේ විදියට ෂිප් කොටස මෙන්න මේ කෙරවලට මහලා ඊට පස්සේ මෙන්න මේ පැත්තේ හරියටම ෂිප් එක මැදින් තමයි මහන්න පටන් ගන්න. ඊට පස්සේ මෙන්න මේ පැත්තේ ෂිප් කොටසේ මේ දාඩි කෙලින් ඊට පස්සේ මහ ගන්නවා. ඉතින් ෂිප් කොටසට වෙනකම් විතරයි මම මේක මහගන්නේ. ඊට පස්සේ මේ විදියට නූල් කපලා ඉවත් කරලා ඊට පස්සේ හොඳ පිට පැත්ත හරවලා තමයි හොඳ පිට පැත්ත හරවලා නමලා මහ ගන්නවා. ඔන්න ඉතින් දැන් පොකට් කොටස නම් මහගෙන ඉවරයි. මේ බලන්නකෝ හරියටම මිමියා නම් මහගත්තාම හරිම ලස්සනට එනවා. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් අවසානයේට මේ පොකට් කොටස ඇතුලේ මැවුම් කොටස් ටික පයිපින් කරගන්න. ඉතින් දැන් මම මුලින්ම මෙන්න මේ විදියට ෂිප් එකේ හොඳ පිටට මේ විදියට කපාගත්ත කොටස් ටික හොඳ පිටට තියලා මේ විදියට ෂිප් කොටස සම්බන්ධ කරගෙන ෂිප් හෙඩ් එක දාගන්නවා. ඉතින් ෂිප් කොටස සම්බන්ධ කරන වීඩියෝ ක්ලිප් එක මගේ අතින් ඩිලීට් වෙලා. ඉතින් ඊට පස්සේ මම මෙන්න මේ විදියට බෑග් එකේ අඩිය කොටසට කපාගත් කොටසෙත් ඒ දෙපැත්තෙත් හරි මැද මේ විදියට කට් මාක් දාගෙන ඊට පස්සේ ෂිප් එකේ හරි මැදට මෙන්න මේ විදියට තියලා දෙපැත්ත මහ ගන්නවා. ඊට පස්සේ මේ දෙපැත්තේ අර වැඩිපුර කොටස් තියෙනවානේ ඒ කොටස මේ විදියට හැර කරලා කපා ගන්නවා. ඉතින් මම ඒ මහගත්ත කොටස් ටික මේ විදියට පයිපින් කරගන්නවා. ඉතින් ඊට පස්සේ මම මෙන්න මේ විදියට පයිපින් පටි කොටස් දෙකක් අරගෙන මෙන්න මේ විදියට තියලා මෙන්න මේ පයිපින් කරගත්ත තැන තියෙනවානේ අන්න ඒ තැනයි අපි ෂිප් එකයි බෑග් එකේ අඩිය කොටසයි සම්බන්ධ කරගත්ත තැනටයි මෙන්න මේ විදියට තියලා මේ විදියට මේක මහ ගන්නවා. ඊට පස්සේ මම ප්‍රධාන බෑග් පළු කොටසක් අරගෙන මෙන්න මේ විදියට අපි දැන් මහගත්තනේ බෑග් එකේ ෂිප් කොටස සහ බෑග් එකේ අඩිය කොටස අන්න ඒ කොටස මෙන්න මේ විදියට බෑග් එකේ හරි මැද ලකුණු කරගත්ත තැනට ෂිප් එකේ හරි මැද ලකුණු කරගත්ත තැන තියලා මෙන්න මේ විදියට වටේට පින් කරගෙන මහ ගන්නවා. ඔන්න ඉතින් මේ විදියට මහගත්තට පස්සේ ඔයාට පුළුවන් මේක සුදු පාටින් වගේ පයිපින් කරගන්න. ඊට පස්සේ මම අනිත් බෑග් පළුවත් අරගෙන මේ විදියට කට් මාක් වලට තියලා පින් කරගෙන මහ ගන්නවා.
ඔන්න ඉතින් මහගත්තට පස්සේ මේ වගේ තමයි පෙනුම තියෙන්නේ. ඉතින් මම මේ මහගත්ත නහුම් කොටස් නොපෙනෙන්න සුදු පාටින් පයිපින් කරගන්නවා. ඉතින් බෑග් එකේ ඉදිරිපසින් මම මේ වගේ පුංචි බෝ එකක් යොදාගත්තා. ඉතින් තාම මම බෑග් එකට කාදු සම්බන්ධ කරගත්තේ නැහැනේ. ඉතින් මම දැන් බෑග් එකට කාදු සම්බන්ධ කරගන්න තමයි හදන්නේ. ඉතින් මම අද පාවිච්චි කරන්නෙත් ලණු කාදු. ඉතින් ලණු කාදුව මේ විදියට මම මේ පැත්තට ගැටේ දානවා. ඊට පස්සේ මෙන්න මේ විදියට අරගෙන මේ පැත්තටත් ගැටයක් දානවා. ඉතින් මේ පැත්තට ගැටේ දාලා මම මේ පැත්තට ටිකක් දිගට අරගන්නවා පොඩි වෙනසකටත් එක්ක. ඉතින් මේ විදියට මෙතනින් ගැටේ දාලා ටිකක් වැඩිපුර දිගට අරගෙන තව ගැටයක් දාගන්නවා. ඔන්න ඉතින් මේ විදියට තමයි මම මේ බෑග් එක මහගත්තේ.